අම්ම දන්න කියන ගෑනු කෙනෙක් නම් ආවේ. පොඩි සුමනේ හොයාගෙන ආවට පස්සේ සුමනේ යවන්න බැරිය. ගුරුනාන්සේ ආවා කියලා. ඔබ දන්නව නේද? අර නගර සභා මන්ත්‍රී වසන්ත අන්න එයාගේ නෝනා තමයි ආවේ. ඒ මිනිස්සු කලින් දවසකට ආවනේ. ඔය නම් ආවේ ඒ නෝනාගේ හොර වැඩකට. අම්ම කොහොමද එහෙම කියන්නේ? නෑ යනකොට කියලා ගියා මහත්තයාට විතරක් කියන්න එපා කියලා. අම්මේ. ඔය සමහර වැඩ ගෑනු කරන්නේ මහතුරුන්ට හොරෙන්නේ. මොකද්ද ඔය සර්ප්‍රයිස්ද මොකද්ද කරන්නනේ? අන්දන්න කෙහෙම් මල් සර්ප්‍රයිස් එකක් නෑ. හැබැයි අන්තිමේදී ඕක කෙලවර වෙන්නේ වික්කසාද වෙනවා. ආපහු වෙන වෙලාවක්වත් කිව්වද අම්මේ? නෑ ගිහිල්ලා වෙන දවසක එන්නම් කියලා ගියා. දැන් ඔය වගක් අම්මා පොඩ්ඩට කියන්න යන්න එපා. අන්තිමට අපි දෙන්නටම බැනුම් අහන්න වෙනවා. උඹට බයින්නේ ආවල් දෙයකට. අම්මලා ඇඹුල් කනකොට දරුවන්ගේ දත් ඉර වැටෙනවා කියලා අම්මා අහලා නැහැ. මේකත් එහෙමද? මේ ළමයෝ පොඩ්ඩක් මෙහාට ආවනේ. ඇයි මුදලාල්? නෑ ඉතින් ගමේ අය වුණාම අපි කාය එක්කත් හොඳින් කතා කරන්න එපාය. ගොඩ දවසකින් අම්මවත් තාත්තවත් මේ පැත්තේ ආවෙත් නෑ. අනේ මුදලාලේ. තාත්තා දැන් සතියේ දවස් 3ක් විතර මේ ටවුමේ ප්‍රාදේශීය සභාවට යන හින්දා එහෙම බඩු ගේනවා. ඉතින් මේ කඩේට එන්න ඕන වෙන්නේ නෑ. ඒ වුණාට ඔය තුන්දෙනාටම මේ කඩේට එන්න ඕන වෙන දවසක් ළඟදි වෙනවා. ඒ මොකද මුදලාලේ? දැන් මේ පවුලේ ඔක්කොම එන්න ඕනද කඩේට මේ බඩු දෙන්න? එසේ මෙසේ බඩුවක් නෙවෙයි දෙන්නේ. මම බැලුවා මුදලාලි hina වෙවි කතා කරන්නේ කා එක්කද කියලා. මේ අපේ මයුර පුතා එක්කනේ. අනේ මං කායිකවත් වැඩිපුර hina වෙන්නේ නැන්නේ. hina වුණු ගමන් ණය පොතේ අලුත් පිටු පෙරලෙනවා. මයුර පුතේ අර මේ බර්ඩ්ගේ කොල්ලත් එක්ක ගහගත්තා කියලා මේ ගම්මු කියන්නේ මේ ගෑල්ලමෙක් ඉන්න. ඒක ඇත්තද පුතේ? නැන්දට කියන්න මම මේ නොකිය ඉන්නමයි හැදුවේ. ඕන් ඉතින් නැන්ද ආපු නිසාම කියන්න. මේ නැන්දේ මිනිහට හිත ගිහින් අපේ රෝෂිනී නංගි ගැන. මේ අපේ රෝෂිනී ඕ මුදලාලි මිනිහා මගෙන් විස්තර අහනවා. අනික උන් කවුද නැන්දලා කවුද? මං ඉතින් උට බැන්නා. මෙන්න බොලේ මූමට ගහන්න බැන්නනේ. ඔන්න ඉතින් රණ්ඩුව පටන් ගත්තා. ඒ කියන්නේ පුතේ උඹලා මරාගත්තේ මේ අපේ කෙල්ල හින්දාද? නෑ 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 ගමේ මිනිස්සු දන්නේ කෙල්ලෙක් හින්දා මරාගත්තා කියලා විතරයි. කෙල්ල කවුද කියලා දන්නේ නෑ. මේ නැන්දේ මං ගිහිල්ලා එන්න. මුදලාලි මං ගිහිල්ලා එන්න. හොඳයි පුතේ. මයුර පුතා කොයි තරම් හොඳ කෙනෙක්ද නේද? ඔය බර්ඩ්ගේ කොල්ලා හොඳ නම් නරකද ඒ යෝජනාව. තමුසෙට ඔල්මාදද? මයුර පුතා අපේ කෙල්ල ගැන හිතන හින්දා නේද? අර බර්ඩ්ගේ කොල්ලත් එක්ක ගහගෙන තියන්නේ. ඔයිට ඒකවත් තේරෙන්නේ නැද්ද? ඕනේ ඕනේ අපේ කෙල්ලගේ වාසනාව. අපේ කෙල්ලගේ කොහොමේ කුරුනාසි කාවද බැලුවේ? නෑ මම මේ දේව රූපේ කිසි කලෙලියක් නෑ ඒකයි බැලුවේ.
ගියක් එන්න ඉතින් ඔවා පිය දාලා කරලා තියාගන්න එපා. ගුණාසිරි කියන්නේ මම වැව ගාව ඉඳලත් කල්පනා කළේ මට ආයේ කවදාවත් මේ දේවාලෙට එන්න ලැබෙන්නේ නැහැ කියලා. පිස්සුද බං? උඹ නෑවිත් කොහමද? උඹ දිගටම මෙහෙ එන්න ඕනේ. මේ ඇවිල්ලා තියෙන්නේ නේ. ඔබ කොහෙද ගියේ? ගුරුනාන්සේ ගහපු හින්දානේ මම ගියේ. නෑ නෑ උඹට නෙමෙයි. මට ඉතින් ගුරුනාන්සේ කිව්වනේ හතර මායිමෙන් එවිට යන්න එපායි කියලා. මම ඉතින් හතර මායිමේම ඇවිද හිටියා. කොමින් හරි අල්ලගත්තා මේකනේ. ආයි එහෙම කරනවා නෙවෙයි. අනේ අනේ ගුරුනාන්සේ මං ආයෙත් නම් පුෂ්පනංගියෝ මේ දේවාලෙට එක්ක එන්නේ නැහැ. ඒක මට නෙමෙයි බං කිව්වේ. මොකද්ද ගුරුනාන්සේ මේ ගිය සතිය හොඳට හිටියනේ. මොකද්ද මේ දැන් හැදලා තියෙන පිස්සුව? තුමනියෝ බාම් මේක පිස්සුවක් නෙවෙයි. මම ඔබට විස්තරේ කියන්න. ඔබ කාටවත් මේක කියනවා එහෙම නෙමෙයි. ගුරුනාන්සේ මං ගැන මූට කියන්න දාදන්. එක අතකට ඒකත් හොඳයි. කතා කරන්න හරි රණ්ඩු වෙන්න හරි එතකොට තව එකෙක් ඉන්නවනේ. ඔබ කතාවගෙන හිටපන්. ඉතින් මං කට වහගෙන මේ ඉන්නේ. ඔබට නෙමෙයි බං. ඉතින් මං විතරනේ මෙතන ඉන්නේ ගුරුනාන්සේ. උඩ දිව්‍ය ලෝකේ මම මෙහෙම ඉන්න ගමන් දිව්‍ය ලෝකේ ඉන්න දෙවිවරුත් එක්ක මම කතා බහ කරනවා. ඒ කියන්නේ ගුරුනාන්සේ ඔබ බන්තෝ යකෝ බොලන් කියලා කතා කරනවද? ඔව් හිතවත් වුණාම එහෙම තමයි බං. සමහර දෙවිවරු ඉන්නවා මට මචං කියලා කතා කරන්නේ. ඕ ඒ කියන්නේ ගුරුනාන්සේට දැන් දෙයියන්ව පේනවද? දෙයියෝ නම් කෙසේ වෙතත් මාව නම් පේන ගුරුටනේ. නෑ මට දෙවිවරු පේන්නේ නෑ. ඒ වුණාට කියන දේ ඇහෙනවා. ඔය සමහර විට උඹලත් එක්ක කතා කර කර ඉන්නකොට මම වෙන වෙන ඒවට උත්තර දෙන්නේ. ආන් ඒක තමයි. ඔබ කියන්නේ උන්නාන්සලා මාරේ වනේ මම මගෙන් අහන්නේ. නෑ නෙමෙයි ඕ. මේ සුමනියෝ. ඔබ මේ ගැන කාටවත්ම කියන්න එපා පුතේ හොඳේ. නෑ. ඒ අම්මෝ මෝ කෙලින බොරු. ආපු ආතුරේ නැන්දම හරෝලේ යවුවා. ග්‍රාම සේවක මහත්තයෝ පින්සිරි මොකද උඹ මේ අධාමිනෙත් එක්කම අපි මේ රාමසේවක මහත්තයා මුණ ගැහෙන්න කියලා. ඒ මොකටද? මේ ඉඩම් ඔප්පු ගැන කතා කරගන්න කියලා හාමිනේ. උඹලා ඉන්නේ ආණ්ඩුවේ ඉඩම් වල නේද? අනේ ඔව් හාමිනේ. ඒ ඉඩම අපිටම කියලා ලියා ගන්න. මං නම් හිතන්නේ නෑ බං ඕක කරන්න පුළුවන් වැඩක් කියලා. අනේ හාමිනේ අපිට ළමයි 5 දෙනෙක් ඉන්නවා. මං කරන කුලී වැඩෙන් තමයි අපි ජීවත් වෙන්නේ. ඒවට වෙන සහන දුන්නට මම නම් හිතන්නේ ඉඩම් දෙයි කියලා. ඔය එන්නේ. උඹලා මහගනින්නකෝ. මොදවා මේ? ඔබේ උඹලා දෙන්න මේ කරන්නේ? අනේ මහත්තයෝ මං දැක්කනේ ටවුම ගහලා තියෙනවා රජෙන් ඉඩම් ඔප්පු ලියලා දෙනවා කියලා. මේ ගමේ උන්ට නෙමෙයි බං. ජය කඩුවේ උන්ට ජය කඩුවේ. එතකොට අපේ ගමට දෙන්නේ කවදද දන්නේ නැහැ නේද? මම උඹලට සුද්ධ සිංහලෙන් කිව්වන්නේ ටික දවසක් යනවයි කියලා. ඉතින් ඒක ඉක්මන් කරන විදිය කියනවා කිව්වේ. ඒ වුණාට ඉතින් උඹලා මෙහෙම ආහම ඒව කරන්න වෙන්නේ නැහැ. අනේ ඇයි ඒ? මොකද අපේ කාන්තිනෝනත් කට්ටියකට පොරොන්දු වෙලා තියෙනවා දෙනවයි කියලා. බැරි වෙලාත් එහෙම වුණොත් ඉතින් කරන්න දෙයක් නැහැ. මට උන්ට කලින් දෙන්න වෙනවා. අනේ අපේ එහෙනම් ඉතින් අපි යමු. ඒක කොහොමේ? කෝ ගියාද? ඔය ගියේ. පිස්සු බං. ඔය
විදිහට ඉතින් ඉඩම් ලියලා දෙන්න මගේ නමට ඔප්පු තියනවා අය. අනේ මේ ළමයි 5 දෙනෙක් ඉන්නවා කියලා කියාපුවාම තමයි මම මේ පොල්ගෙඩි ටිකක් ගෙනාවා දෙන්න කියලා. ඔන්න ඕක ලියලා දිහාන්කෝ. මම පස්සේ යන වෙලාව ගිහින් දෙන්නම්. ගිහින් දෙනවා කොහෙද? නංගි මේ කෝ යාළුවා? එයා අපිත් එක්ක ආවේ නෑ. නන්දක් එනවා කිව්වා. ඒකත් එහෙමද? මං හිතන්නේ එයාට අයියව මුණ ගැහෙන්න උවමනාවක් නැතුව ඇති. ඔව්නේ. ඇයි අයියේක තේරුම් නොගන්නේ? සමහර දේවල් තේරුම් නොගෙන ඉන්න තරමට හිතට සහනයක් නංගි. එයාට මම එපා වුණාට මට එයා එපා වෙලා නැහැ. පෙච්ච දේවල් වල හැටියට නෙළුම් අයියාගේ මූණ බලන එකත් පුදුමයි. තාත්තලගේ ප්‍රශ්නේදී මට කරන්න දෙයක් නැහැ නංගි. අනික අමිලියානේ තනිකර පිස්සු බල්ලෙක් උනේ. ඌ අනික හපා කණ්ඩ පන්නකොට මට නිකන් ඉන්න බෑ නංගි. බල්ලෝ කාලේ ඉන්ජෙක්ෂන් ගහනකොට තමයි අනිත් අයට ඇතුළේ දෙන්නේ. ඔව් කොයි වෙලේ හරි ලොකු රණ්ඩුවක් යයි. අනිත් එක ඔය දෙනට ලැජ්ජ නැද්ද? අනික එක කෙල්ලද මේ ගමේ ඉන්නේ? මං ගිහින් එන්නම් නංගි. මේ අපි දෙන්න කිව්වේව සැර වැඩිද මන්දා. තුවාලයකට උනත් මුලින් සැර බෙහෙත් දාන්න ඕනේ. පස්සේ මීට හොදලා අරින්න පුළුවන්ද? අනේ මන්දා. මුන් දෙන්න මෙහෙම ගිහින් සෙට් වෙයිද දන්නේ? ඔන්න එදාට අපි තමයි ද්‍රෝහියෝ. වරෙන් ද්‍රෝහියෝ යන්න. දැන් ඔය කියන විදිහට මම ගෙදරින් ගියපු ගමන් තමයි ඔය වසන්ත මහත්තයාගේ නෝනා මෙහෙ ඇවිදින් තියෙන්නේ. ඔව් බං ඔව් එහෙම තමයි. මම බැරි වෙලාවත් කියන්න ගියා නම් උඹ එනකන් ඉඳපන් කියලා. ඒ මනුස්සයා සෑහෙන වෙලාවක් මෙතන ඉන්න වෙනවනේ. ඒ වුණාට ඉතින් ආයි හරියටම එන දවස අහගත්තා නම් මට එදාට ඉන්න තිබුණා. එහෙම නැත්තම් ආයි නෝන එන දවසට මම ආයි කොහෙර ගිහින් හිටියොත් ආයි නෝන රස්තියාව දෙනවා. එතකොට ආයි අනේ පොඩ්ඩේ මේ දැන් සුමනේ ඇවිල්ලා ඉන්නවනේ. කොහේ හරි යනකොට සුමනේව දේවාලෙන් තියලා යන්න. මේ අන්න හරි. ඒක දන්න මගුලක් නෑ. අන්න හැටි. නෑ මං කියන්නේ ඔය දෙය ගෙඩියක් මතුරු ගන්න නූලක් මතුරු ගන්න ඔය සුමනේට ඉගන්නුවා නම් හරිනේ. ඔව්වා ඔකුන්ට කියලා දෙන්න ගිහිල්ලා ඊට පස්සේ මොකක් හරි හිතමනාපයක් ඇති වුණා මා එක්ක. මේක ගිහිල්ලා නුග ගහක් යට දේවාලයක් අටවගෙන ඊළඟට සුදු නයකුත් අල්ලගෙන වැඩේ පටන් ගත්තොත් මොන දෙයියන්ට කියන්නේ? උඹේ මහ එකත් ඔහම හිතුවනම් තමයි වැඩේ. කවුද මගේ මහ එක? ලොක්කද බක්කද? ලොක්කේ ගුරුන්නාන්සේ. ඔව් ඉතින් මේ මිනිස්සයා ඔයාට ඔය සාත්‍රේ ඩිංගිත්තක් උගන්වපු ඉඳනේ අපි අද කාලා ඉඳලා ඉන්නේ. බලමු. මේකගේ ක්‍රියාපිළිවෙත ගැන හොයලා බලලා තමයි මං තීරණයක් ගන්න. මේ මං කියන්නේද වැඩේ? උඹේ කොල්ලට ඔය ශාස්ත්‍රය කියලා දීපන්කෝ. උඹේ දායාදයක් හැටියටවත්. අනේ අම්මේ මේ මගේ කොල්ලට උගන්වන්නේ නැහැ. මම ඌට හොඳට උගන්වලා කොළඹ ඔෆිස් එකේ වැඩට දාන්න ඉන්නේ. අනේ අම්මේ මේ හරි ඉතින් උපීසි ගේ දෙන්නේ. ඒකට කාර්යයක් නෑ. උපීසිය ඇතුලේ වුණත් මං කියන්නේ දෙහි ගෙඩියක් කපලා නූලක් පන්නලා වසියක් කරලා ඔය කොල්ලෝ කෙල්ලෝ මොන තරම් ඉන්නවද? කීයක් හරි හම්බ කරගන්න පුළුවන් දෙයියනේ. අම්මේ නෑ මං කියන්නේ ඇත්තටම කොල්ල වැඩේට ආස වෙයිද මේක ඉගෙන ගන්න මේ නෑ. කොල්ලට ඔය සාත්‍රේ උගන්වලා ඌ හොරු අල්ලලා දුන්නාට පස්සේ ඌවත් මරන්නේ මෙයා වගේ. නෑ කොල්ල කැමති උනත් මම කැමති නෑ. කොහෙත් කැමති වෙන්න එපා. ඔම්මතර සාත්‍ර උගන්වන්න. ඔය ප්‍රශ්නේ ඔය විදියට විසඳිච්ච එක හොඳයි. ඌ ගමේ උන්ට කියලා තියෙන්නේ මට හොඳ නෑ ගැහුවා කියලා. මමනේ ඌට එළිවි. හරි බං. අපි ඔය ප්‍රශ්නේ අමතක කළා දාමු. මම ඒකට ලෑස්ති.
ඒකම උඹේ හිතිනුත් ඔය කෙල්ල අමතක කළා. ඒක මං හිතලා බලන්න. මං කිව්වේ උඹේ ඉතින් ඔය කෙල්ලව නම් ගලවන්න වෙන්නේ. ඇයි? ඔබ හිතන් ඉන්නේ ලී ගම් දාලා මගේ හදවතේ කී අලවලා ඉන්න කියලා? අමිලයි අමිලයියා අයියෝ මට එවිත්යක් කලින් නොකිව්වේ. මොන විත්‍යක්ද නංගි? අයියෝ එකෙකාගෙන් අහන්න ගියේ. කෙලින්ම මගෙන් අහන්න තිබ්බනේ. මට තේරෙන්නේ නැහැ නංගි මොනවද කියන්නේ කියලා. මං ඇත්තටම ආස ඔයා වගේ චණ්ඩියෙක්ට. අමිලයියේ අපේ තාත්තත් එක්ක ඇවිත් කෙලින්ම කතා කරන්නකෝ. අම්මෝනේ ෂේප් කරගන්න පුළුවන්. ඔයා දන්නවද මේ විස්තරය අහපෙලාවිද මං එවසිල්ලක් නැතුව හිටියෝ හම්බ වෙන්න. එන වරද්දන්න එපා හරිද? මං යනවා. එන්න ඕනි හොඳේ. මොකද්ද බං ඒ උනේ? මොකක්ද ඒ උනේ කියලා මම මේ පැම්පෙන් අහන්න. කාකරි ලොකු පටලැවිල්ල. ලොකුද පොඩිද නම් කියලා දන්නේ නැහැ. හැබැයි උඹ පැටලෙන්න යන්නේ කප්රුකකට ඈ. පැටලෙනවා කෙසේදත් මට එල්ලෙන්න වෙන්නේ බෙල්ලෙන්. මම හිතන්නේ කවුරු හරි මං ගැන මොනවා හරි ලොකු දෙයක් කියලා තියෙනවා. නැත්තම් ඒ කෙල්ල උඹත් එක්ක ඒ විදිහට කතා කරන්නේ නැහැ මචං. නෑ බං. මොකද්ද බං මට මේ වෙන්නේ? එක්ක මේ ලබන්න යන්නේ උඹට හොඳ කාලයක්. එහෙම නැත්තම් අන්තිම නරක කාලයක්. ඇත්තමයි ගුරුනාන්සේ මං හිතුවේම ගුරුනාන්සේ තරහ වෙච්ච හැටියට මට දුන් ඩිංගිත්තක් ලැබෙන එකක් නැහැ කියලා. භූතයෝ එහෙම වැඩ කළාට මිනිස්සු එහෙම වැඩ කරන්නේ නැහැ. අපේ හදවත් අපේ හිත් උණු වෙනවා. එහෙමද? එහෙනම් මේ සුවඳ කුඩු ටිකක් ඔය හිතට දාන්නකෝ. එතකොට ඒක උණු වෙනකොට ඒකිනුත් තුන් එයි. මේ දින එක ගනින්. ඒ පොඩ්ඩට ගුරුනාන්සේට කේන්ති යනවනේ. බලපන් මේ එක එක වැඩ හින්දා සාත්‍රයක් අහගන්නවත් එකෙක්වත් එන්නේ නැහැ නේ බං. බලන්නකෝ ඒකෙන් මටත් වැඩ නැහැ. ගුරුනාන්සේ මාව ගමුවට රවුමක් එක්කයි යන්නකෝ.